ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කලින් නිර්මාණය කරන ලද බෙඩ්රූම් දෙකක් සහිත නිවසේ ඕපන් වැරෙන්ඩා කොටසට නිර්මාණය කරපු වහල සම්බන්ධව මෙන්න මේ සැලැස්මේ මම ඔයාලට පෙන්නුවා මේ වහලේ උළු කොහොමද එන්නේ කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට මම උළු ටික නිර්මාණය වෙලා තියෙන ආකාරයත් ඔයාලට මෙන්න මේ රූප සටහන් වලින් පෙන්නුවා. ඉතින් මම අද මෙන්න මේ සෙක්ෂන් වෙලා තියෙන ආකාරය අනුව මෙන්න මේ විදිහට සෙක්ෂන් එක කරා ඔයාලට පේනවා ඇති. මේ තියෙන ප්‍රධාන වහල ඊට පස්සේ අපි පස්සේ නිර්මාණය කරපු කුඩා වහල තමයි මේ තියෙන්නේ. මේ තියෙන අපි ඉදිරිපසට දාපු කණුව. ඊට පස්සේ මෙන්න මෙතන අඟල් 6ක් පහත් වෙලා ඕපන් වැරෙන්ඩා කොටසේ පොළොව නිර්මාණය වෙලා තියෙන ආකාරය මෙතන පෙන්වන්න කරලා තියෙනවා. ඊට පස්සේ ගෙබිමේ පස් පෙරුම මේ විදිහට මෙතන දාලා තිනවා. මම බිත්ති ටික හැච් කරගත්තේ නැහැ. ඔයාලට මම ඒක දැන් ඩ්‍රෝවින් එක හදනකොට මම කියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සැලැස්ම ඉහළින් තියාගන්න ඕන. දැන් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අපි මුලින්ම දැන් අපේ කලින් අපි සෙක්ෂන් එක කරේ මෙතනින්. ඒ අවස්ථාවේ ස්ලැබ් එක තමයි අපි දාලා තිබුණේ. ඊට පස්සේ අපි වහල නිර්මාණය කරා. එතකොට මම මෙන්න මෙතනින් සෙක්ෂන් එක කරා. දැන් මේ ප්ලෑන් එක තමයි අපි සෙක්ෂන් එකට ගන්න ඕන. අපි කොපි යනවා. අපි කොපි යන කලින් අපි ලේයර්ස් chart එකේ elevation layer එකට දා ගන්නවා. ඊට පස්සේ කොපි ගිහිල්ලා මම සැලැස්ම මේ විදිහට කොපි කර ගන්නවා. කොපි කරලා මෙන්න මෙතන මම ඉහළින් තියා ගන්නවා. දැන් මම මේ සැලැස්ම රොටේට් කරන්න යන්නේ. රොටේට් මෙතන පොයින්ට් එකෙන් අරගෙන මේ දෙට ඉහළට තියාගන්න. ඊට පස්සේ අපි move tool එකෙන් අපේ සැලැස්ම මේ විදිහට move කරගෙන යනවා තරමක් පහළට. ඊට පස්සේ draw වල construction line අරගෙන right click කරලා vertical line එකක් අරගන්නවා. vertical line එක අරගෙන අපි මේ සැලැස්මේ excess කැපෙන ස්ථාන මේ විදිහට මාක් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන බිත්තිය. දැන් මෙතන කණුව කැපෙන්නේ නැති වුණත් අපිට කණුව අඳින්න අවශ්‍ය නිසා මෙතන මේ කණුවේ දෙපස අරගන්නවා. ඊට පස්සේ නැවතත් අපි repeat construction line ගිහලා right click කරලා horizontal line එක අරගන්නවා. horizontal line එක අරගෙන මම මෙන්න මෙතන මේ point එකම තමයි මම අරගන්නේ. ඊට පස්සේ ඉහළට තියාගන්නවා offset එකක් අඩි 2.5ට. ඒ කියන්නේ ගෙබිමේ පස් පිරුම අපි පෙන්වන්නේ අඩි 2.5 line එකෙන්. අඩි 2.5 කියලා දෙන්න. ඉහළට මේ විදිහට අඩි 2.5 දෙනවා. ඔයාලට පෙන්නන දැන් මෙතන මේ line එක හරහා ගියා. දැන් මේ විදිහට අපි line ටික ඇඳගත්තට පස්සේ අපි මුලින්ම කරන්න ඕන අපේ සැලැස්මේ මේ කණුව නිර්මාණය කරගන්න එක. කණුව මම නිර්මාණය කරලා තිනවා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති අඩි 8ක් උසට ඉදිරිපස කණුව. දැන් මේ කණුව නිර්මාණය කරන්න පෙර දැන් මේ අඩි 2.5ට අපි නිර්මාණය කරගත්ත ලයින් එකෙන් පහළට අඟල් 6 ලයින් එක නිර්මාණය කරගන්න. මොකද අඟල් 6 ලයින් එක නිර්මාණය කරන්නේ ඕපන් වැරෙන්ඩා කොටසේ පොළව අඟල් 6ක් පහත් වෙලා තියෙන එක පෙන්වන්න ඕන නිසා ඊළඟට ඔෆ්සෙට් යනවා අඟල් 6 දෙනවා. ඉහළ ලයින් එකේ ඉඳලා අඟල් 6ක් පහතට දෙනවා. දැන් අපි ඒ අඟල් 6 ඉඳලා තමයි අඩි 8 ඉහළට දෙන්න ඕන. ඔෆ්සෙට් එකක් දෙනවා. අඩි 8 කියලා ටයිප් කරනවා.
එතකොට මේ අඟල් 6 ලයින් එකේ ඉඳලා තමයි ඉහළට අපි අඩි 8 දෙන්න ඕන මේ විදියට. අපි වැඩි කොටස් ටික මේ විදිහට print කරගන්නවා. ලයින් වැඩි වුණාම අපට drawing එක හරියට අඳ ගන්න බැරි වෙනවා. දැන් මේ කණුව නිර්මාණය කරලා ඉවරනාට පස්සේ තමයි ඒකට වහල නිර්මාණය කරලා ඊට පස්සේ ප්‍රධාන වහල නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අපි රෙක්ටැන්ගල් යනවා. රෙක්ටැන්ගල් ගිහිල්ලා දැන් අපි මේ විදිහට ක්ලික් කරලා මෙතන ඩිමෙන්ෂන් එක දෙනවා. ඩිමෙන්ෂන් 3 දීලා එන්ටර් කරලා 4. මේ විදිහට අපිට කුඩා රෙක්ටැන්ගල් එකක් නිර්මාණය වුණා. මේක වෝල් ප්ලේට් එක. අපි මේක කෙලිම මූව් කරගෙන මෙතන මුදුනේ ගෙනත් තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන දැන් මේ වෝල් ප්ලේට් එක මත අඳින්න ඕන වහල. ඊට පස්සේ අපි draw යනවා. construction line අරගන්නවා. right click කරලා angle අරගන්නවා. අපි angle line එක තමයි දෙන්නේ. ඒකට මේ පැත්තට දෙනකොට අපි ඍණ කියලා දෙන්නේ. ඍණ 15 දෙන්න. මෙතන මේ ලයින් එක මේ විදිහට තියා ගන්නවා. දැන් ඊළඟට අපි මේ විදිහට ලයින් එක දුන්නාට පස්සේ අපි මෙන්න මෙතන මේ කණුවට මෙහා පැත්තට අඩි 3 කියලා දීලා ලයින් එකක් ඇඳ ගන්නවා අගුව සඳහා ඔෆ්සෙට් යනවා. අඩි 3 කියලා දෙන්න. කණුවේ මේ පැත්තේ ඉඳලා එළියට. ඊට පස්සේ trim ගිහිල්ලා වැඩිපුර ලයින් trim කරගන්නවා. මේ ලයින් එකත් මම ඉරේස් කරගන්නවා මේ ලයින් එකත් එක්ක. ඊට පස්සේ අපි ඔෆ්සෙට් යනවා. ඔෆ්සෙට් ගිහිල්ලා අගල් 4 දෙනවා. නැවතත් repeat offset 2 දෙනවා. නැවතත් 2 දෙන්න. ඊට පස්සේ extend ගිහිල්ලා මේ line දිග කරගන්න. දැන් මේ line එකට සම්බන්ධ කරගන්න ඕන නිසා කුඩා line එකක් ඇඳ ගන්නවා මේ විදිහට. දැන් ඊට පස්සේ එතන මේ ඉහළ ලයින් එකේ ඉඳලා අඩි 1මාරක් ඉහළට නැවතත් අපි ලයින් එකක් ඇඳ ගන්නවා ප්‍රධාන වහල සඳහා. ඔෆ්සෙට් යනවා අඩි 1මාර දෙන්න. දැන් මම මේ ලයින් එක එක්ස්ටෙන්ඩ් කරගන්නවා තරමක් ඉහළට මේ විදියට. දැන් අපි සැලැස්මේ මෙන්න මෙතනින් තමයි මුදුන් යටලිය එන්නේ. අපි ඒක පොඩ්ඩක් ලයින් එකකින් පහළට මේ විදිහට ගන්නවා. අරගෙන මෙන්න මේ කුඩා කොටස ට්‍රිම් කරගන්නවා. මෙන්න මෙතන කුඩා කොටස. ඊට පස්සේ මේ ලයින් එකට කෙලින්ම මේ පැත්තට මිර යනවා. මිර මෙතන පොයින්ට් එක දෙනවා. දීලා අපි ears ද no ද කියලා දෙන්න ඕන. no කියලා දෙන්න. no කියලා දුන්නාම line දෙකම තියෙනවා. ears කියලා දුන්නාම කලින් ඇදපු line එක නැති වෙනවා. මම ඒක ඔයාලට යලිත් පැහැදිලි කරන්නම්. කුඩා line එකක් ඇඳලා line ගිහිල්ලා කුඩා line එකක් මේ විදිහට නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ මේ පැත්තට mirror එක දෙනවා. mirror කියන්නේ මේ ඇඳගත්ත line එකට angle line එකක් මේ පැත්තට සමානව දෙන එක. එතන mirror මේ විදිහට යනවා. mirror ගිහිල්ලා අපි ඇඳගත්ත මේ angle line එක
පෙන්නනවා. ඊට පස්සේ රයිට් ක්ලික් කරලා මෙතන පොයින්ට් එක පෙන්නුවාම අපිට මේ සමානව ලයින් එක එනවා. ඊට පස්සේ ක්ලික් කරනවා. ක්ලික් කරලා අපි years ද no ද දෙන්න ඕන. දැන් years දුන්නොත් එකක් නැති වෙනවා. ඒ කියන්නේ කලින් මේ ඔයාලට පේනවා මෙතන මේ highlight වෙලා තියෙන line එක නැති වෙනවා. years දුන්නොත් no දුන්නොත් line දෙකම තියෙනවා. දැන් බලමු අපි no කියලා දීලා no කියලා දෙන්න n type කරන්න. එතකොට line දෙකම තියෙනවා. අපි නැවතත් line එකක් copy කරගත්තොත් මේ විදියට මම ඒකට years කියලා දෙන්නම්. මේක යනවා line එක පෙන්නනවා. මෙතන point එක දෙන්න. ඊට පස්සේ මම years දෙනවා. එතකොට මේ highlight වෙලා තියෙන line එක නැති වෙනවා. ඔන්න ඔය විදිහට තමයි mirror එක ගනුදෙනු කරන්නේ. දැන් අපි නැවතත් අපි drawing එකට එනවා. දැන් මේ විදිහට අපි mirror ගිහිල්ලා අපි line එක ඇඳගත්තට පස්සේ අපි මෙතන මේ වහලේ මේ අගුව ලකුණු කර ගන්නවා. ඊට පස්සේ line එක අපි erase කරනවා. ඊට පස්සේ නැවත මෙතන තමයි මේ ප්‍රධාන වහලේ line එක තියෙනවා. මෙතන එක line එකක්. ඊට පස්සේ අනිත් අගුව මෙන්න මෙතනින් මේ යන්නේ මෙන්න මෙතනින් තමයි ඒක අවසන් වෙන්නේ. line එකක් දෙනවා. මෙන්න මෙතන ක්ලික් කරනවා පහළට. මෙතනින් මේ line එක පහළට දෙනවා. මෙතනින් මම නවත්තනවා. ඊට පස්සේ trim ගිහිල්ලා මේ විදිහට trim කරනවා. මේ ඉහළ line සේරම මම trim කරගන්නවා. ඊට පස්සේ මේ වහලටත් මම ඉහළට දෙනවා offset 4. මේ පැත්තට 4. ඊට පස්සේ නැවත repeat offset 2 කියලා දෙනවා. උඩා line එඳගෙන මේ අගුවේ මේ ටික හැඩ කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි මුදුන හදා ගන්න ඕන. line යනවා. line එකක් අපි අඳිනවා ඉහළට. එඳලා extend යනවා. ඉහළට එක print කරනවා. එතකොට මම මේ ඇඳගත්ත කෙටි line එක extend කරලා ඉහළට ගන්නවා. print ගිහලා ඒක print කරන්න. මේ line ටික අපි erase කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් මේ විදිහට අපි ආවට පස්සේ මෙන්න මෙතන මේ අපි section එකට කරගත්ත line එකට එහා පැත්තෙන් මෙන්න මේ බිත්තිය පේනවා. අපි ඒක තනි line එකක් විදිහට අඳින්න ඕන. මොකද ඒක hatch වෙන්නේ නැහැ. ඒකේ පිට line එක අරගන්න. මෙන්න මේ විදිහට පිට line එක අරගන්නවා. පිට line එක අරගෙන මේ විදිහට පහතින් අපි තියා ගන්නවා. ඔයාලට පේන්නේ මෙන්න මෙතන මේ තියෙන මේ බිත්ති කොටස. ඒක මේ දක්වා එනවා. ඒ බිත්තිය එහා පැත්තෙන් පේනවා. ඒක නිසා අපි ඒ සම්පූර්ණ line එක පහළට extend කරගන්නවා. දැන් අද මෙන්න මේ ආකාරයට section එකේ කොටසක් මම කරා. මොකද මගේ වීඩියෝ එක අද දිග වැඩි. ඒක නිසා මම ඊළඟ දවසේ මේක ඉතුරු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට යම්කිසි දෙයක් අද
අලුතෙන් ආපු අය, ඒ කියන්නේ අලුතෙන් ආපු කියන්නේ AutoCAD මුකුත්ම දන්නේ නැති, මම අර කලින් කිව්ව විදිහට ටූල්ස් මුකුත් දන්නේ නැති ඒ අය වෙනුවෙන් තමයි මම අර මිර උනත් කතා කරේ, මිර ගැන උනත්. ඉතින් දන්න අය මටත් දෙවි දන්න අය ඇති. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඉතින් මේ ඔයාලා කොහොම හරි මේක ඉගෙන ගන්න, නොදන්න අය වෙනුවෙන් තමයි ගොඩක්ම මම මේ කරන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඉදිරි වීඩියෝ වලදී හමු වෙමු. ස්තුතියි.